අනුරාධපුර සංචාරයේදී අපට හමු වුණ තවත් වැදගත් සුවිශේෂී ඓතිහාසික ස්ථානයක් තමයි මිහින්තලේ කටුසෑය. ඉතින් මේ කටුසෑය පිහිටලා තියෙන්නේ මිහින්තලේ හන්දියෙන් හැරිලා යාපනයේ නුවර මාර්ගයේ ඉදිරියට එද්දී මෙම කටුසෑය පිහිටලා තියෙනවා. ඉතින් මෙතනට ගොඩක් බැතිමතුන් මෙම ස්ථානයට ඇවිත් වැඳ පුදා ගන්නවා. ඉතින් මෙතන ගොඩක් ખાස්කම් තියෙන තැනක් කියලා අපිට දක්නට ලැබුණා ආවට පස්සේ. මොකද ගොඩක් අය බාර වෙන්න බාරහාර ඔප්පු කරන්න මෙතනට පැමිණලා සිටියා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනවා ඇති ඒ බාරහාර වෙන්න ආපු පිරිස ඉන්නවා. ඉතින් ගොඩක් අර දරුපල අපේක්ෂාවෙන් සිටින මව්වරුන් ඒ වගේම තමන්ගේ මොන හරි කරන දෙයක් බලාපොරොත්තුවෙන් සිටින දේවල්. ඉතින් ගොඩක් දෙනෙක් මෙතනට ඇවිල්ලා ඒ බාරහාර ඔප්පු කරනවා අපිට දක්නට ලැබුණා. ඉතින් කපු මහත්තුරුත් මෙතන ඉන්නවා. එයාලා ඒ පූජාවල් තියලා ඒ බාරහාර ඔප්පු කරනවා. ඉතින් ඔයාලත් එන්න. මෙතන ඇත්තටම ගොඩක් ખાස්කම් තියෙන තැනක් කියලා අපිට දැනගන්න ලැබුණා ආවට පස්සේ. ඉතින් ඒ වගේම තමයි මෙම කටුසෑය ඉදි කරලා තියෙන්නේ. මේ මිහින්තල ආරාමය සකස් කරන්න ගත්ත උපකරණ මෙවලම් තැම්පත් කරලා තමයි මෙම ස්තූපය ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේක හරියටම කාල සීමාවක් සඳහන් වෙන්නේ නැහැ කොයි කාලෙද මේ ඉදි කරලා තියෙන්නේ කියලා. නමුත් මිහින්තල ආරාමය සාදලා නිම වුණාට පස්සේ තමයි මේ කටුසෑය ඉදි කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. එතකොට පස්වන මිහිඳු හතරවන මිහිඳු රජුගේ පාලන සමයට තමයි මේ අයත් වෙනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් අනුරාධපුරේ සංචාරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මිහින්තලේ කටුසෑය වැඳ පුදා ගන්න, බාරහාර වෙන්න, බාරහාර ඔප්පු කරන්න මෙතනට පැමිණෙන්න. ඒ වගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඔයාලා තවත් ඉදිරියට මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට බලන්න ආසයි නම් සමී මීඩියා YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට මම දෙන්නේ වැදගත් වටින දෙයක්.